ආයුබෝවන් EC O Level Academy YouTube channel එකට මගේ නන්දිලා මල්ලිලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් කතා කරන්න යන්නේ ඉතිහාසයේ විෂය සම්බන්ධව. ඉතිහාසයේ විෂය 11 ශ්‍රේණියේ තියෙනවා ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය කියලා පාඩමක්. ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය. මම මේ ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදයට හදලා තියෙනවා ෂෝට් නෝට් එකක්. මෙහෙම පොඩි ෂෝට් නෝට් එකක් තියෙනවා. මේක මේ මුළු පාඩමම අන්තර්ගත වෙලා නැහැ. ඒ වුණාට කෙටියෙන් මේ පාඩමේ තියෙන වැදගත් කරුණු ටික මතක තියාගන්න ලේසි. ඒ හින්දා මට මේ ෂෝට් නෝට් එක ඔයාලට දෙන්න දෙතුනා. ඉතින් අද අපි මේ ෂෝට් නෝට් එක ගැන තමයි කතා කරන්නේ. අද මේ වීඩියෝ පොඩ්ඩක් දිග්ගැස් වෙන්න ඉඩ තියෙනවා. මොකද ගොඩාක් කරුණු කතා කරන්න තියෙනවා. මේකේ මේ විදිහට ගත්තොත් තියෙනවා පිටු 1යි 2යි 3යි 3ක් 4ක් වගේ තියෙනවා. ඉතින් මේක ගැන තමයි කතා කරන්න යන්නේ. මේක ඇතුලේ කවි කෙටි පද සින්දු මේවා අන්තර්ගත වෙලා තියෙනවා. ලස්සනට පාඩම් කරගන්න පුළුවන්. එතකොට මේ ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය ගැන මේ පුනරුදය කියන පාඩම කෙටියෙන් ඒ කියන්නේ මුළු ඔක්කොම කරුණු අන්තර්ගත නැතත් කෙටියෙන් වැදගත් කරුණු ටික පාඩම් කරගන්න තමයි මේ ෂෝට් නෝට් එකදී මේ ෂෝට් නෝට් හදන්නේ ඇත්තම වාසිදායක තත්ත්වයක් තියෙනවා. මොකද පාඩම කෙටියෙන් ඔළුවට දාගන්න ලේසි මේ ෂෝට් නෝට් හදන එක. ඔයාලා අතින්ම තමයි ෂෝට් නෝට් එක හදන්න ඕන. ඒ වුණාට මම අද මේ ෂෝට් නෝට් එක ඔයාලට දෙක බෙදා ගන්න හිතුණා මේ ඉතිහාසයේ විදිහේ. ඉතින් ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය. ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය ගත්තොත් 1815 දී උඩරට රාජධානී බ්‍රිතාන්‍යයට යටත් වුණා. අන්න බ්‍රිතාන්‍යයට යටත් වුණේ කවද්ද? 1815 දී. 1815. 1815 දී තමයි ශ්‍රී ලංකාව කාට යටත් වෙන්නේ? බ්‍රිතාන්‍යයන්ට. බ්‍රිතාන්‍යයන්. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත් වෙන්නේ 1815 දී. 1815 තමයි ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත් වෙන්නේ. ඊට පස්සේ ඔය වගේ වකවානුවකට මිෂනාරි සංවිධානය කියලා සංවිධානයේ වාගයක් මේ ශ්‍රී ලංකාවට ආවා. කාලයක් ගිහිල්ලා මිෂනාරි සංවිධානය කියලා ආවා. මිෂනාරි සංවිධානය. මිෂනාරි සංවිධානය. මේ මිෂනාරි සංවිධාන පහ. හරිද? මිෂනාරි සංවිධාන පහක් ලංකාවට ආවා. ආව වර්ෂය ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව මිෂනාරි සංඝ මේ පැමිණි 1804 1818 ඔය වගේ වකවාණු වල තමයි ශ්‍රී ලංකාවට මිෂනාරි සංවිධාන ආවේ. මම මේ ෂෝට් නෝට් එක විදිහට කියන්නේ ෂෝට් නෝට් එකේ තියෙන විදිහම ඔයාලට කියන්නේ. ඉතින් 1815 දී බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව යටත් කරගත්තා. ඊට කලින් ඒ කියන්නේ 1804 දී තමයි මිෂනාරි සංවිධානය එන්න පටන් ගත්තේ. මොනවද මේ මිෂනාරි සංවිධාන පහ? මේ මිෂනාරි සංවිධාන පහ අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන පහ. ඉතින් ඔන්න මිෂනාරි සංවිධාන පළවෙනි එක ලන්ඩන් මිෂනාරි සංවිධානය. ඊළඟ එකට බැස්ටීස් දෙක බැප්ටිස්ට් මිෂනාරි සංවිධානය. 3 වෙස්ලියන් මිෂනාරි සංවිධානය. 4 ඇමරිකන් මිෂනාරි සංවිධානය. මිෂනාරි සංවිධානය. 5 අන්තිම එක චර්ච් මිෂනාරි සංවිධානය. මේවා තමයි මිෂනාරි සංවිධාන පහ කියන්නේ. ලන්ඩන්, බැප්ටිස්ට්, වෙස්ලියන්, ඇමරිකන්, චර්ච්. මේ තමයි මිෂනාරි සංවිධාන පහ. අනුදනන් තියෙන්නේ පාඩම් කරගන්න අමාරුයි වාගේ බය වෙන්න බෑ. මේක කවියක් තියෙනවා. ඉතින් මේ ආපු වර්ෂය ගත්තොත් එහෙම ලන්ඩන් එන්නේ 1804 දී. බැස්ටීස් එන්නේ 1812 දී. ලන්ඩන් එන්නේ 1804 දී. බැස්ටීස් එන්නේ 1812 දී. වෙස්ලියන් එන්නේ ලංකාවට 1814ත් 1815ත් කියන වර්ෂ දෙක ඇතුළත. හරිද? 1814යි 1815යි කියන වර්ෂ දෙක ඇතුළත තමයි වෙස්ලියස් එන්නේ. හරිද? එතකොට ඇමරිකන් ගත්තොත් එන්නේ 1816, චර්ච් එනවා 1818. කොහොමයි වර්ෂ ටික යන්නේ? හරිද? වර්ෂ ටික යන්නේ මෙහෙම. ලන්ඩන් එන්නේ 1804 දී, බැප්ටිස්ට් එනවා 1812 දී, වෙස්ලියන් එනවා 1814යි 1816යි අතර මේ 1815යි අතර 1814යි 1815යි අතර එනවා වෙස්ලියන්. ඇමරිකන් 1816 එනවා, චර්ච් 1818 එනවා.
ඕම් වර්ෂ ටික මේ මිෂනාරි සංවිධාන ලංකාවට පැමිණිච්ච. එතකොට මේ මිෂනාරි සංවිධාන චර්ච් කියයි ඇමරිකන් නම් අවුලක් නැහැ රටක් කියලා තියෙන හින්දා මතක තියේ. වෙස්ලියන් ටිකක් අමාරුයි. බැප්ටිස්ට් කියවෙන්නෙත් නැහැ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ලන්ඩනුත් අවුලක් නැහැ. ලන්ඩන් කියලා තියෙනවා නගරයක්. ඉතින් මේවා මෙහෙම පාලනය කරගන්න කම්මැලි නම් අමාරු නෑ. කෙනෙක්ට ලේසි වෙන්න පුළුවන්, කෙනෙක්ට අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ අමාරු එක්කනට තමයි මම මෙහෙම මේ කියන්නේ. මේ කවිය ඒ අමාරු කෙනාට ලන්ඩන් මිෂනාරි ආවා බැප්ටිස්ට් මිෂනාරිලා වෙස්ලියන් ඇමරිකන්ලා චර්ච් කියන්නේ ඒවා තමා මොනවද ඔන්න කවිය ලියන්න ලන්ඩන් මිෂනාරි ආවා බැප්ටිස්ට් මිෂනාරිලා Wesleyan missionary sorry Wesleyan American ලා ඉතින් මේ ජෝඩ් නෝට් එක අර එන මේකක් උඩ තිබිලා හොයාගත්තා. ඉතින් මටත් මතක නෑ ඇත්තටම. Wesleyan American ලා චර්ච් කියන්නේ ඒව තමයි. චර්ච් කියන්නේ ඒව තමයි. ඉතින් මේ කවිය ඇතුළේ මිෂනාරි කියලා දෙපාරක් කියනවා. එතකොට මේක මිෂනාරි සෙට් එක කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අන්තිමේට මම කියන්නේ මේ ටික මිෂනාරි කියලා අර වෙන අනිත් කවි වල වගේ මම තේරුම් කරනවා වගේ. ඉතින් ලන්ඩන් මිෂනාරි ආවා කෙලින්ම තියෙනවා. බැප්ටිස්ට් මිෂනාරිලා වෙස්ලියන් අගේ ගාන එක. අවුවට අර ඒක නෙවෙයි වෙන එක. වෙස්ලියන් ඇමරිකන්ලා චර්ච් කියන්නේ ඒව තමා. ඔන්නෝම පාඩම් කරගන්න මේ මිෂනාරි සංවිධාන සෙට් එක. හරිද? මිෂනාරි සංවිධාන සෙට් එක. ඉතින් මේ මිෂනාරි සංවිධාන වල වසරත් අනිවාර්යෙන් පොඩ්ඩක් වැදගත්. හේතුව මේ වසරත් පොඩ්ඩක් මතක තියාගන්න. 1804 ලන්ඩන් ආවේ 1812 බැප්ටිස්ට් ආවා. ලන්ඩන් ආවේ 1804 බැප්ටිස්ට් ආවේ 1812 වෙස්ලියන් ආවේ 1814 1815 අතර. ඉතින් ඇමරිකන් ආවේ 1816 චර්ච් ආවේ 1818. වර්ෂ ටිකක් මතක තියාගන්න එක පොඩ්ඩක් වැදගත්. වර්ෂ ටිකක් පුළුවන් නම් කොහොම හරි මතක තියාගන්න වැදගත් වෙයි. වැදගත් වෙන්න ඉඩ තියෙනවා. ඔන්න මිෂනාරි සංවිධාන සෙට් එක. ඒ කියන්නේ මිෂනාරි සංවිධාන 5. මිෂනාරි සංවිධාන 5 ඉගෙන ගත්තා. මිෂනාරි සංවිධාන ආපු ලංකාවට පැමිණි වර්ෂය ඉගෙන ගත්තා. මිෂනාරි සංවිධාන හරි. ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ මිෂනාරි සංවිධාන ව්‍යාප්ත වුණු ප්‍රදේශ තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ කොහෙද මේ මිෂනාරි සංවිධාන ව්‍යාප්ත වුනේ. ඒ ටිකත් කෙටියෙන් බලාගෙන යන්න. ඒකත් මම ෂෝට් නෝට් එකකට කොහොම හරි දාලා තියෙනවා. බැප්ටිස්ට් කොළඹ මධ්‍යස්ථාන කොටගෙන තමයි බැප්ටිස්ට්. කෙටියෙන් මම කියන බැප්ටිස්ට් කොළඹ මධ්‍යස්ථාන කොටගෙන. වෙස්ලියන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ. උතුරු නැගෙනහිර ප්‍රදේශ වෙස්ලියන්. ඇමරිකන් යාපනය හා උතුරු ප්‍රදේශ. ඇමරිකන් යාපනය හා උතුරු ප්‍රදේශ. චර්ච් කොළඹ ගාල්ල කල්පිටිය මන්නාරම මහනුවර වගේ තැන්වල චර්ච්. ඒකත් කෙටියෙන් මතක තියාගන්න. ඊට පස්සේ ලේඛන මාධ්‍ය යොදාගෙන තියෙනවා මේ පුනරුද කේස් එකට. ලේඛන මාධ්‍ය කියන්නේ අතින් ලියලා මාධ්‍යයකට ගන්න වෙන්නේ අතින් ලියලා මාධ්‍ය. ඒ කියන්නේ හැමෝටම කියවන්න හම් වෙනවනේ. කියවනකොට මේක තේරුම් ගන්නවා. බෞද්ධ පුරුදේ පිළිබඳ අදහසක් එනවා. තමන්ගේ ජාතිය ආගම හැඟීමක් එනවා. ඒකට තමයි මේ ලේඛන මාධ්‍ය යොදාගෙන මේ නිර්මාණ කරේ. එතකොට මුද්‍රණ කළ ප්‍රකාශන. මුද්‍රණක බලමු ලේඛන මාධ්‍ය යොදාගෙන මොනවද කරලා තියෙන ප්‍රකාශන කියලා. මුද්‍රණ කොටගත් ප්‍රකාශන ගත්තොත් මාසික තෑග්ග කියලා එකක් කරනවා. මාසික තෑග්ග. මාසික තෑග්ග කරනවා.
1832 1832 දී මාසික තෑග්ග 1832 දී කරන්නේ අර සංවිධාන පහක් ගැන කතා කරත් හරි මිෂනාරි සංවිධාන පහ වලින් චර්ච් කියන මිෂනාරි සංවිධානයෙන් තමයි මේක කරන්නේ චර්ච් කියන මිෂනාරි සංවිධානයෙන් තමයි මේ මාසික තෑග්ග කියන ප්‍රකාශනය කරන්නේ ඔය එක ඒ වගේ ප්‍රකාශන තව දෙකක් තියෙනවා ඊළඟ එක ලංකා නිදාණය හරිද ලංකා නිදාණය මේ ලංකා නිදාණය 1840 දී කරන්නේ 1840 දී කරන්නේ ලංකා නිදාණය කරන්නේ ආගමික පුස්තිකා කියලා එකයි ආගමික පුස්තිකා ඉතින් අච්චුපතේ බලන්න අච්චුපතේ වැඩි විතර විස්තර තියෙනවා මම කෙටියෙන්ම කියන්නේ උපරිම කෙටි කරලා කියන්නේ මාසික තෑග්ග 1832 දී තමයි ප්‍රකාශනය වෙන්නේ චර්ච් වලින් තමයි මේක ප්‍රකාශනය කරන්නේ ලංකා නිදාණය 1840 ආගමික පුස්තිකා කොහොම පාඩම් කරගන්න තුන උරගලය අරගලය නෙවෙයි උරගලය කරන්නේ 1842 දී ලංකා නිදාණය කරලා අවුරුදු දෙකකට පස්සේ ලංකා නිදාණය කරේ 1842 තමයි උරගලය කරන්නේ ඉතින් උරගලය කරන්නේ බැස්ටීස් කියන මිෂනාරි සංවිධානය බැස්ටීස් කියන මිෂනාරි සංවිධානය තමයි උරගලය කරන්නේ මේ ටිකත් වැදගත් අනිවාර්යෙන් මේ ටිකත් වැදගත් මාසික තෑග්ග 1832 චර්ච් ලංකා නිදාණය 1840 ආගමික පුස්තිකාව වලින් කරනවා උරගලය 1842 බැස්ටීස් මේ ටික මතක තියාගන්න ඕනේ ඊට පස්සේ කතා කරනවා ඒ ටිකත් හරි මුද්‍රණ කළ ප්‍රකාශන ටික ඒක අපි කතා කරේ ඊට පස්සේ බෞද්ධ පුනරුදේ ව්‍යාපාරය බෞද්ධ කියන මේ ආගම ව්‍යාප්ත කරන්න ඒකයි පුනරුදේ කියන්නේ පුනරුදයක් ඇති කරනවා කියන්නේ ඒකයි පුනරුදේ ගැන කතා කරලා තියෙනවානේ යුරෝපා පුනරුදේ ගැන කතා කරලා 10 වසරේදී ඒ වගේ පුනරුදයක් කියන්නේ මේක මේ පොඩිවට තිබ්බ දේ ලොකු කරා වගේ අර ඒ කියන්නේ මේක යටපත් වෙලා තියෙන දේ ඉස්මතු කරන්න වාගේ දෙයක් මේ පුනරුදේ කියන්නේ බෞද්ධ පුනරුදේ ව්‍යාපාරය කියන්නේ බෞද්ධයන්ගේ මේ හිතේ තියෙන ශක්දාව ඔක්කොම මූලික කරගත් බෞද්ධ කියන මේක පුනරුද ව්‍යාපාරයක් විදිහට කරන්න මොනවද ඕන ව්‍යාපාරයක් විදිහට කරනවා නම් වේර විහාර ඉදි වෙන්න ඕන චෛත්‍ය ඉදි වෙන්න ඕන එතකොට මේක පිළිබඳ උගන්වන පාඨමාලා අනම්මනම් ඉදි වෙන්න ඕන ඉතින් මේ වගේ ඒවා කරපු මේ හිමි නම්වල ටිකක් ඉන්නවා හරිද කියන්නේ හාමුදුරුවෝ නම්වල ටිකක් ඉන්න පූජ්‍ය හාමුදුරු නම්වල ටිකක් ඉන්නවා මම කියන්නම් ඒ හාමුදුරු නම් වල නම් පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි කියලා කෙනෙක් පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි දෙක පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි මෙයාලා පිරිවෙන් හැදුවා ඒව සම්බන්ධයෙන් කතා කරන්න අපි ඊට පස්සේ තුන ගත්තොත් තුන්වෙනි පූජ්‍ය රත්මලානේ ධර්මාලෝක හිමි රත්මලානේ ධර්මාලෝක හිමි මෙන්න මේ හිමි නමුව තුන් නම හදනවා ඒ කියන්නේ චෛත්‍ය හදනවා වෙහෙර විහාර එතකොට මේකේ තියෙනවා මේ මොනවද පිරිවෙන් ඒ වගේ දේවල් හදනවා දැන් මම එකක් කිව්වොත් එහෙම පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමියන් රත්මලානේ පරමධම්ම චේතිය කියන පිරිවෙන හදනවා රත්මලානේ පරමධම්ම චේතිය හදන්නේ පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි තමයි රත්මලානේ පරමධම්ම චේතිය හදන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි තමයි මාලිගා කන්ද විද්‍යාදෝද පිරිවෙන හදන්නේ රත්මලානේ ධර්මාලෝක හිමි තමයි පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන හදන්නේ ඔය පිරිවෙන් තුනයි මේ පිරිවෙන් හදපු හිමියන්ගේ නමුයි වැදගත් මේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය කියන කොටසෙන් අහුවොත් එහෙම ඉතින් මේක පාඩම් කරගන්නත් ලස්සන කවියක් මම දීලා තියෙනවා ඒක මම ඔයාලට ඉදිරිපත් කරන්නම් මේ ෂෝට් නෝට් එකේ මම ඒකත් කවියකට තමයි දාලා තියෙන්නේ පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි රත්මලානේ පරමධම්ම චේතියන හදන්නේ ඔන්න පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි රත්මලානේ පරමධම්ම චේතිය හදන්නේ
ඒකට රත්මලානේ පරම ධම්ම චේතිය හැදුවා වලා මාලිගා කන්දේ ඉතින් දැන් සුමංගල නම් හිමි තමා පෑලිය ගොඩ එකක් හැදුවා රත්මලානේ හිමි නමක් ආගම පුනරුද ඉතින් දැන් ව්‍යාපාරය ගොඩ ගියා ඔන්න ඒක පාඩම් කරගන්න පුළුවන් මේක පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමිනේ රත්මලානේ පරම ධම්ම චේතිය හැදුවේ රත්මලානේ පරම ධම්ම චේතිය හැදුවා වලා කියන කැලේ මම කියනවා පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි තමයි රත්මලානේ පරම ධම්ම චේතිය හැදුවේ කියලා රත්මලානේ පරම ධම්ම චේතිය හැදුවා වලා කියන්නේ වලානේ සිද්ධාර්ථ හිමි හරිද මාලිගා කන්දේ ඉතින් දැන් සුමංගල නම් හිමි තමා මාලිගා කන්දේ විද්‍යාදෝත පිරිවෙන හදන්නේ සුමංගල හිමි හරිද මාලිගා කන්දේ ඉතින් දැන් සුමංගල නම් හිමි තමා එතකොට මාලිගා කන්දේ විද්‍යාදෝත පිරිවෙන හැදුවේ කවුද සුමංගල හිමි ඉක්කඩුවේසී සුමංගල හිමි ඒකයි කවිය කියන්නේ මාලිගා කන්දේ ඉතින් දැන් සුමංගල නම් හිමි තමා ඊට පස්සේ පෑලිය ගොඩ එකක් හැදුවා රත්මලානේ හිමි නමක් පෑලිය ගොඩ විද්‍යාලංකාර පිරිවෙන පෑලිය ගොඩ විද්‍යාලංකාර පිරිවෙන තමයි රත්මලානේ ධර්මාලෝක හිමියා දන්නේ ඒකට කියනවා මං පෑලිය ගොඩ එකක් හැදුවා රත්මලානේ හිමි නමක් රත්මලානේ ධර්මාලෝක හිමි පෑලිය ගොඩ විද්‍යාලංකාර පිරිවෙන හැදපු හින්දා කවිය කියන්නේ රත්මලානේ පරම ධම්ම චේතිය හැදුවා වලා රත්මලානේ පරම ධම්ම චේතිය හැදුවා වලා මාලිගා කන්දේ ඉතින් දැන් සුමංගල නම් හිමි තමා රත්මලානේ එකක් හැදුවා sorry පෑලිය ගොඩ එකක් හැදුවා රත්මලානේ හිමි නම පෑලිය ගොඩ එකක් හැදුවා රත්මලානේ හිමි නමක් රත්මලානේ කියන්නේ රත්මලානේ ධර්මාලෝක හිමි කියලා දන්නවා එහෙනම් ප්‍රශ්නයක් නැහැ පෑලිය ගොඩ එකක් හැදුවා රත්මලානේ හිමි නමක් ආගම පුනරුදෙයිතින් දැන් ව්‍යාපාරය ගොඩ ගියා අන්තිමට ආගම පුනරුදෙයිතින් දැන් ව්‍යාපාරය ගොඩ ගියා කොලයක් පැනක් කරගෙන අනිවාර්යෙන් ඒක අවිය ලියා ගන්න මේ විදිහට කෙලින් පාඩම් කරනවට වඩා පැටලෙන සාකච්ඡා කරන්න වැඩි. ඇයි රත්මලානේ ධර්මාලෝක හිමි පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි. පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි හදන්නේ රත්මලානේ සම්බන්ධ මේකක්. රත්මලානේ පරම ධම්ම චේතියනේ. රත්මලානේ පරම ධම්ම චේතිය තමයි පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි හදන්නේ. හැබැයි ධර්මාලෝක හිමිගේ නමෙනුත් මුල් කෑල්ල රත්මලානේ. එතකොට මේ ගම් දෙක අනම්මන පැටලෙන්න පුළුවන්. මෙහෙම පාඩම් කරපුවම පැටලෙන්නේ නැහැ. රත්මලානේ පරම ධම්ම චේතිය හැදුවා වලානේ සිද්ධාර්ථ හිමි පෑලිය ගොඩ එකක් හැදුවා රත්මලානේ හිමි නම අන්තිම පදේ තුන්වෙනි පදේ කියන්නේ එහෙමනේ පෑලිය ගොඩ එකක් හැදුවා රත්මලානේ හිමි නම ඉතින් එතකොට ඒක පැටලෙන්නේ නැහැ පෑලිය ගොඩනේ පෑලිය ගොඩ එකක් හැදුවා රත්මලානේ හිමි නමක් කියලා කියනවනේ එහෙනම් අවුලක් නැහැ ඒක අපි අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන මත එකපාරක් කියන්න රත්මලානේ පරම ධම්ම චේතිය හැදුවා වලානේ සිද්ධාර්ථ හිමි මාලිගා කන්දේ ඉතින් දැන් සුමංගල නම් හිමි තමා ඉක්කඩුවේ සුමංගල පෑලිය ගොඩ එකක් හැදුවා රත්මලානේ හිමි නමක් රත්මලානේ ධර්මාලෝක හිමි පෑලිය ගොඩ විද්‍යාලංකාර පිරිවෙන හදනවා ආගම පුනරුදෙයිතින් දැන් ව්‍යාපාරය ගොඩ ගියා ලස්සන කවියක් අනිවාර්යෙන් එක පොළ පැන කරන් ලියාගෙන පාඩම් කරගන්න ඊට පස්සේ මුත්‍රානාල පිහිටවීම ඊට පස්සේ මාතෘකාව අපිට එන්නේ මුත්‍රානාල පිහිටවීම මේ මුත්‍රානාල පිහිටවීමට කටයුතු වල හිමි භික්ෂුන්ලා ඉන්නවා මුද්‍රණාල පිහිටුවීමට කටයුතු කරන භික්ෂුන්ලා ඉන්නවා එක්කෙනෙක් තමයි බුලත්ගම ධර්මාලංකාර හිමි බුලත්ගම ධර්මාලංකාර ඔක්කොම ධර්මාලංකාර අරකාර මේක ඒ ඔක්කොම නම් එක වගේ ඒකයි මේ පාඩම් කරගන්න මේක පොඩ්ඩක් අමාරු වගේ තියෙන්නේ සිරි සුමන තිස්ස ඊළඟ හාමුදුරුවෝ සිරි සුමන තිස්ස
30. ඉතින් මේ දෙකත් මතක තියාගන්න. වැදගත් මුද්‍රණාල පිහිටුවීමට කටයුතු කළ භික්ෂුන් දෙපළක් මේ. බුලත්ගම ධර්මාලංකාර හිමි, සිරි සුමන තිස්ස හිමි. බුලත්ගම ධර්මාලංකාර හිමි, සිරි සුමන තිස්ස හිමි. ඒ කොටසත් ඉවරයි. එතකොට ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලයක් පිහිටවනවා. ගාල්ලේ මේකත් වැදගත්. ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලයක් පිහිටවනවා. පිහිටවන වර්ෂය ගත්තොත් 1862 තමයි ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාල පිහිටවන්නේ. මුද්‍රණාලයේ ඉස්සරහ මුද්‍රණාලය පිහිටවන්නේ ගාල්ලේ 1862 ලංකෝපකාර තමයි නම. ඒකත් මතක තියාගන්න. මම ෂෝට් නෝට් එකකින් මේ කරුණු වශයෙන් යන්නේ. එතකොට ඊළඟ ෂෝට් නෝට් එක ඊළඟට තියෙන්නේ මුද්‍රණාල කීපයක්. ඔන්න එහෙම හැදුණු මුද්‍රණාල කීපයක්. ඉස්සරහ මුද්‍රණාල ලංකෝපකාර පිළිවෙනේ ලංකෝපකාරයේ මේ ගාල්ලේ 1862 පිහිටවනවා. දැන් මුද්‍රණාල කීපයක්. ඔන්න මුද්‍රණාල කීපයක් තියෙනවා. මම කියන්නම් පොත බලලා කිතියෙන් පාඩම් කරගන්න. ලංකාභිමාන මුද්‍රණාලය, කවට කතික මුද්‍රණාලය, සුදර්ශන මුද්‍රණාලය, සරසවි සඳරස මුද්‍රණාලය. ඔය මුද්‍රණාල ටික. ඔය ටික එකක් දෙකක් කෙටියෙන් මතක තියාගන්න. බෞද්ධයාගේ ප්‍රකාශන, බෞද්ධයන්ගේ ප්‍රකාශන කීපයක්. බෞද්ධයන්ගේ ප්‍රකාශන මේක නම් වැදගත්. බෞද්ධයන්ගේ ප්‍රකාශන. කියන්නේ ලංකාවේ බෞද්ධයෝ කරපු ප්‍රකාශන වාගයක් මේ පාඩමේ තියෙන ප්‍රකාශන වාගයක්. ඉතින් මේ ප්‍රකාශන ටික ගත්තොත් ලක්මිනි පහන ලංකාලෝකයේ සරසවි සඳරස සිංහල ජාතිය සිංහල බෞද්ධයා කියලා ප්‍රකාශන ටිකක් තියෙනවා. මේ ප්‍රකාශන කිහිපයක් MCQ වලට නම් වලට අහන්න පුළුවන්. තව රචනා ප්‍රශ්න වලට දාලා අතින් දාලා ලියන්න පුළුවන්. එහෙනම් මේ පහම පාඩම් කරගන්න. ලක්මිනි පහන ලංකාලෝකයේ සරසවි සඳරස කියලා පාඩම් කරගන්න කම්මැලි වගේ නා ලක්මිනි පහන ලංකාලෝකය සරසවි සඳරැස සිංහල ජාතිය සිංහල බෞද්ධයා කියන්නේ බෞද්ධයන්ගේ ප්‍රකාශන. ඔන්න බෞද්ධයන්ගේ ප්‍රකාශන ටික එක කවියේ. බෞද්ධයන්ගේ ප්‍රකාශන ටික එක කවියෙන් පාඩම් කරගන්න පුළුවන්. ලක්මිනි පහන ලංකාලෝකය සරසවි සඳරැස සිංහල ජාතිය සිංහල බෞද්ධයා කියන්නේ බෞද්ධයන්ගේ ප්‍රකාශන. එක කවියෙන් ඔක්කොම පාඩම් කරගන්න පුළුවන්. ඔක්කොම පේජෙමට යන්නේ. ලක්මිනි පහන පළවෙනි එක, ලංකාලෝකය, සරසවි සඳරැස, සිංහල ජාතිය, සිංහල බෞද්ධයා කියන්නේ බෞද්ධයන්ගේ ප්‍රකාශන. ඔන්න ඒ ටික එහෙම පාඩම් කරගත්තා. ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ ප්‍රසිද්ධ වාද විවාද. ලංකාවේ වාද විවාද පැවැත්වුවා 5. හරිද? හෙන්රි ස්කෙට් ඕල්කට් තුමා හැම එන්නත් ඔය පානුදුරාවාදය කියන වාදයේ බලපෑවා. ප්‍රසිද්ධ වාද විවාද 5ක් තිබ්බ ලංකාවේ. වාද විවාද තියෙනවා නම් ඉතින් ලංකාවෙන් මිගෙට්ටුවත් ඒ ගුණානන්ද හිමිට ගහන්න ආයි හිමි නමක් නැහැ. වාද විවාද වලින්. ඒ කියන්නේ අතින් පයින් ගහ ගන්නවද නැහැ. Tamange බුද්ධියෙන් සටන් කරන්න තියෙන්නේ මේ පංච මහාවාද. හරිද? මේ පංච මහාවාදත් අනිවාර්යෙන් දැනගත යුතුයි විද්‍යාවේදී සමාවෙන් ඉතිහාසයේ විශේෂදී මේ පංච වාද පිළිබඳව මේ පාඩමේ කතා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම හොඳයි මේ පංච වාද මේ පාඩමට ඇතුළු කරපු එක. වාද විවාද වලදී පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විශේෂයෙන් කැපී පෙනේ කියලා අර ෂෝට් නෝට් එකේ ඉස්සරම ලියලා තියෙනවා. ඊට පස්සේ පංචමහා වාද ටික ලියලා තියෙනවා. පංචමහා වාද ටික බලමු. බද්දේගම වාදය. බද්දේගම. බද්දේගමද? බද්දේගමද? නෑ බද්දේගම. හරිද? බද්දේගම නෙවෙයි බද්දේගම. බද්දේගම වාදය. ඊට පස්සේ ගත්තොත් වරාගොඩ වාදය. පහ පාඩම් කරගන්න රචනා ප්‍රශ්නයකට හරි ලියන්න පුළුවන්. උදන් විට වාදය. උදන් විට වාදය. බද්දේගම වාදය, වරාගොඩ වාදය, උදන් විට වාදය, ගම්පොළ වාදය, පානදුරා වාදය. ගම්පොළ වාදය, පහ පානදුරා වාදය. හරිද?
බද්දේගම වාදය, වරාගොඩ වාදය, උදන්විට වාදය, ගම්පොළ වාදය, පානදුරා වාදය. බද්දේගම වාදය එන්නේ 1865 දී. 1865 තමයි බද්දේගම වාදය එන්නේ. වරාගොඩ වාදය ගත්තොත් 1865 දී. ඒකත් එන්නේ ඒ වර්ෂෙමයි 1865. බද්දේගම වාදයයි වරාගොඩ වවාදයයි එකම වර්ෂයේ එන වාද දෙකක්. මේ පංචමහාවල තියෙන පළවෙනි වාද දෙක 1865 එන්නේ එකම වර්ෂයේ එන්නේ. ඊට පස්සේ උදන්විට වාදය ගත්තොත් ඊට අවුරුද්දකට පස්සේ එන්නේ 1866 දී. ගම්පොළ වාදය ගත්තොත් 1871 දිනනවා. අන්තිම වාදය පානදුරා වාදය. ලෝකේ පවා ප්‍රසිද්ධ වුණ වාදය තමයි මේ පානදුරා වාදය කියන්නේ අන්තිම වාදය. අන්තිම වාදය එන්නේ 1873. 1873 එන්නේ. ගම්පොළ වාදයට අවුරුදු දෙකකට පස්සේ තමයි පානදුරා වාදය එන්නේ. ඔන්න වාද පහ. බද්දේගම වාදය, වරාගොඩ වාදය, උදන්විට වාදය, ගම්පොළ වාදය, පානදුරා වාදය. ඉතින් මේ වාද ටිකත් එහෙම පාඩම් කරගන්න අමාරු නම් ඔන්න ඒකට කවියක් තියෙනවා. බද්දේගම වරාගොඩ වාදය, උදන්විට වාදය ආවා. ගම්පොළ පානදුරා වාදයද පංච මහා වාද මේවා. ඔන්න කොලයක් කරන ලියාගන්න. බද්දේගම වරාගොඩ වාදය, උදන්විට වාදය ආවා. ගම්පොළ පානදුරා වාදයද පංච මහා වාද මේවා. ඉතින් එහෙම කෙටියෙන් මේ ශ්‍රී ලංකාවේ ජාතික පුරුදු කියන පාඩම වැදගත් කරුණු ටික විතරක් එකට එකතු කරලා තව වැදගත් කරුණු තියෙනවා. මම මේ part 1 කියන්නේ ඒ කොටසේ ටික කොහොම ඉවර වෙනවා. ඉතින් මේක ඇත්තටම වැදගත් වීඩියෝ ගොඩාක් දිග්ගැස්සුණාට අන්තර්ගතය ගොඩක් වටිනවා. කවි දෙක තුනක්ම කියවුණා. ඉතින් ඒක පාඩම් කරගන්න තව වැදගත් කරුණු ටික මම ඔයාලට කියලා දුන්නා. ඒ ටිකත් මතක තියාගෙන මේ ඉතිහාසයේ විෂය ගොඩ දාගන්න ගේමක් ගහගන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු මම අදට සමුගන්නවා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. තාම මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ඕල් දාගන්න තියන්න. මම වීඩියෝ එකක් දාපුවම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ආයිබෝවන්.